ආයුබෝවන් අද කතා කරන්නට කියලා හිතුවේ කඩුවෙල නගරාධිපතිවරයා පිළිබඳව මේ දවස්වල ඔහු කරු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දවස්වල ජනමාධ්‍යවලත් ඒ වගේම සෝෂල් මීඩියාවලත් යන කතාවක් සම්බන්ධයෙන් ඔහු කරන කතාව තමයි ගල් රෝල් 3ක් මිලදී ගන්න සූදානම් කරා. ඔහු ළඟ තියෙන යාඩ් එකකට ගිහිල්ලා ඇව්වාම ලක්ෂ 8යි කියලා කිව්වා. ඔහු ගිහිල්ලා ඇව්වාම ලක්ෂ 6යි 50යි කියලා කිව්වා. ඊට පස්සේ ඔහුගේ മന്ത്രിවරයෙක් ගිහිල්ලා ඒක ගන්න ගියාම සල්ලි අරගෙන ගියාට පස්සේ කිව්වා ලක්ෂ 6යි කියලා. හැබැයි ඔහුට මතක් කරලා දෙන්න ඕනේ ඔහු වෘත්තීය සමිති නායකයෙක්. ඒ වගේම විදුලි මණ්ඩලයේ හිටපු වෘත්තීය සමිති නායකයා. ඔහු වෘත්තීය සමිති වලටවත් මිලදී ගැනීම කරනකොට මේ ආකාරයෙන් මිලදී ගැනීම කරන්නට හැකියාවක් නැහැ. මේ රටේ පළාත් පාලන ආයතනයක බඩු මිලදී ගැනීම කරනකොට ඒකට අදාළ ප්‍රසම්පාදක ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. කඩෙන් ගිහිල්ලා බඩු ගන්නවා වගේ බඩු ගැනීමේ හැකියාවක් නැහැ. එහෙමට හැකියාවක් තිබෙන්නේ ඔහුගේ පුද්ගලික මුදල් භාවිතා කරනවා නම් පමණයි. හැබැයි සභාවක මුදල් භාවිතා කරනකොට මේ ආකාරයෙන් මිලදී ගැනීම කරන්නට හැකියාවක් නැහැ. අඩුම තරමේ ෆොටෝකොපි මැෂින් එකට ෆොටෝකොපි කොළ ගන්න එකත් කරන්න ඕන ප්‍රසන්දාවදන ක්‍රමවේදයකට අනුව තමයි. හැබැයි මේ සභාපතිවරයා රටේ ජනතාවට එහෙම බොරු කියන ඒ වගේම රටේ ජනතාව අන්දන නගරාධිපතිවරයෙක් කියන එක රටම දැන් දන්නවා. ඒක ප්‍රධානම හේතුව ඔහුගේ සගයෝ වෙච්ච ඔහුගේ කාලීන සමකාලීනව වෙච්ච වෘත්තීය සමිති නායකයන්ටත් ඔහු මරණ තර්ජන කරපු කෙනෙක්. ඒ වගේම නගරාධිපති වුණාට පස්සේ නගරාධිපතිගේ බලය විනිශ්චයකාරතුමෙක්ගේ බලයට හා සමාන තත්ත්වයට පත් කරපු නගරාධිපතිවරයෙක් කියන එක රටම දන්නවා. ඒ නිසා අපි මේක බලන් ඉන්න ජෙබ්බන්ට සහ ජෙබයියන්ට කියන්න ඕනි. මේක ජෙබ්බෝ නම් මේක අහගෙන යස් සර් කියලාදී හැබැයි ජෙබයියෝ එහෙම ඉන්න එකක් නැහැ. 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ රැවටිලා. හැබැයි තවත් මේ මිනිසුන්ව රවට්ටන්නට එපා. මෙවැනි ආකාරයෙන් මිලදී ගැනීම කරන්නට හැකියාවක් නැහැ. එහෙම මිලදී ගැනීම කරනවා නම් රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කිරීමක්. ඒ නිසා ඔව් මේ අන්දන ඇන්දිල්ල තවත් කරන්නට යන්න එපා. 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දුන්නේ මේ වගේ බොරු බේගල් ඇද දාන බොරුවෙන් ජීවත් වෙන රටක් සමාජයක් හදන්න නෙවෙයි කියන එක අපි දෙබයියන්ටයි ජෙප්පොන්ටයි දෙකලොන්ටම මතක් කරලා දෙන්න ඕනේ.